සුබ දවසක් සියලු දෙනාම අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම 777 කියන මේ site එක ගැන ඔයාලා thumbnail එක දැකලා නැති. මේක ගැන full review එකක් කරන්න තමයි ආවේ. මොකද මේ දවස්වල මේක පොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද බැරිද කියලා මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඉස්සෙල්ලාම පළවෙනිට මගේ channel එක බලනවා නම් वीडियो लाइक कर दाल सब्सक्राइब पार दान इतिन वेट करता हूँ तो आप ये मत वीडियो को हरी इससे ना और प्रधान में हाथ से तल साइट है इंडिया साइट है तो मैं क्या पठानगढ़ में डाल दूँ पहाड़ खाया तो आगे बिना लोग होएला बालू दिए थे तो मामले में कि मास हाई कोई तरीके से वाले कर लो माम मेकिंग होता गाना को आगे नहीं ना මම ඉස්සෙල්ලාම මේකට මේක ඇත්තටම ඩිපොසිට් කරන්න මම ඉස්සෙල්ලාම වැඩ කරනවා. මම මේකට කලින් ඩොලර් 10ක් තමයි ඩිපොසිට් කරේ. ඩොලර් 10ක් ඩිපොසිට් කළා මම මේ වෙද්දි ඩොලර් 400ට වඩා හොයලා තියෙනවා. ඉතින් ඔයාලටත් මම කියලා දෙන්නම් කොහොමද මේක හරියටම කරන්නේ කියලා. මම මේක පැහැදිලි කරනවා ඊට පස්සේ මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්න මේ සයිට් එක කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට පල්ලෙහා ලින්ක් එකක් දාලා තියෙනවා. ඔයාලා ඒකෙන් එන්න මේ විදියට. හරි ඒක මොනවාද මේ වගේ දෙනකොට ඔයාලා අරගෙන ඉස්සෙල්ලා මෙතන අපිට අපේ මේවා ටික දාලා ලොග් වෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලගේ ඇඩ් කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා ලොගින් පාස්වර්ඩ් එකක් දීලා ආයේ විඩ්‍රෝ පාස්වර්ඩ් කියලා තියෙනවා. ඒක අනිවාර්යෙන් මතක තියාගෙන එහෙම දෙන්න. මම දැනට මෙතන මොකක් කරේ ඊමේල් එකක් දෙන්න. මම දැනට මේක account එකක් හදලා තියන්නේ මම ඔයාලට දෙන්න account එකක් හදලා දෙන්නම්. හරි මේ දාන පාස්වර්ඩ් අනිවාර්යයෙන් ඔයාලා මතක තියාගන්න. දෙකටම එකම පාස්වර්ඩ් එක දැම්මත් අවුලක් නැහැ. ඔයාලා ඒක මතක තියාගන්න. මෙතන ඔයාලගේ WhatsApp නම්බර් එකක් දෙන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒක දෙන්න. හරි. ඒක දුන්නාට පස්සේ මෙතන රෙජිස්ටර් කියන නම්බර එක දෙන්න. හරි. ඒක රෙජිස්ටර් වුණාම ඔයාලා මේ වගේ තැනකට එක්කන් එන්නේ. ඉතින් මේකේ ඔයාලට පේන ඇති පොඩි බොහොම සරල වෙබ්සයිට් එකක් තියෙන්නේ. ඉතින් මේකට ආපු ගමන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකේ වැඩ වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතන මයින් කියන එකට ආවොත් ඔයාලා විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට වෙනදි මේ වින් කියලා එකක් තියෙනවා. අපුන් මෙතන බිග් ගේම් කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ වෙන්නේ අපිට මේ කට්ටියන්ගේ ඔෆිෂියල් ගෲප් එකක් තියෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් එක, WhatsApp ගෲප් එක. මේකෙන් අපිට දවසකට සිග්නල් 3ක් දෙනවා. ඔයා මෙන්න මේ වෙලාවේදී මේ සිග්නල් එක දාන්න කියලා. ඒක වෙන්නේ කොහොමද කියලා මෙතන වල වෙනදී මෙතන වින් කියන එකට ආවොත් මෙතන සර්වර්ස් 4ක් තියෙනවා. මේකේ පැරිටි මේ සර්වර්ස් 4ක් තියෙනවාට පේන ඇති. ඒකේ වට පේන ඇති මෙතන තියෙනවා ග්‍රීන් අබු මේ පාට 3ක් තියෙනවා. රෙඩ් එක එහෙම. ඊස්සේ ඔයාලා මෙතනින් සර්වර් ටික මාරු කරගන්න පුළුවන්. ඉතින් එයාලා කියන මෙන්න මේ වගේ සිග්නල් එකක් මේ තින්නේ. එයාලා දී මේ වගේ සිග්නල් එකක් දෙනවා මේ තින්නේ. මේ සිග්නල් මෙතන පහක් තියෙනවා. මේකේ කියන්නේ මෙයාලා කියන්නේ බීකෝන් එකේ ග්‍රීන් කලර් එකට අපිට ඔට්ටුවක් දාන්න කියලා තමයි කියන්නේ. හරිද? එතකොට අපි මෙතනින් ඇවිල්ලා මෙතන බීකෝන් එකට ගිහිල්ලා මෙතන ග්‍රීන් කියන එක සිලෙක්ට් කරලා ඉන්නකද දෙන්න. හරි මෙතනින් ගිහිල්ලා මේ ග්‍රීන් කියන එකට ගියාට පස්සේ මෙතන වල වෙන 100යි 1000යි 10000යි එහෙම තියෙනවා. ඉතින් කලින් නම් මේ සයිට් එකේ අඩුම බෙට් එක දාන්න පුළුවන් 10 ඉඳන් දැන් මේක 100 කරලා දෙන 100ක් කියන්නේ මේ පොයින්ට් 100ක් කියන ඩොලර් එකක්. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මෙතන අපි 100ක් වෙනව දාලා කම්පොන් දාලා මේක අපිට 200ක් දාන්න ඕන නම් මේක දෙක මෙතන දෙක දානවා 3 4 5. ඒ විදිහට දාලා අපි මේක වැඩේ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙතන 100ක් දාලා කම්පොන් දුන්නාට පස්සේ ඔයාගේ account එකේ මෙතන balance එක මෙතන පෙන්නනවා. මේකේ මගේ දාලා 0 තියෙන මොකද මගේ ඔරිජිනල් account එක නෙමෙයි මේක. ඉතින් ඒ විදිහට දුන්නාට පස්සේ ඔයාලා මෙතනින් බැට් එක මෙතනින් වැටිලා ඔයාලට වෙනද මෙතන කවුන්ට් ඩවුන් එකක් කරනවා. දැන් මෙතන 1.33යි. මේක අපිට සාමාන්‍යයෙන් මේක එක දිගටම බැට් යනවා. අපිට ඔෆිෂියල් වෙලාවල් 3ක් දෙනවා. ඒ වෙලාවල් 3ට තමයි අපිට සිග්නල් දෙන්නේ. නැතුවත් අපිට බැට් දාන්න පුළුවන්. අපිට නිකන් හිතලා දාන්න පුළුවන්. ඔයාලට වෙනද මේ තියෙන පීරියඩ් එක
මේ දැන් අවසානට ඇවිල්ලා තියෙන green එක. ඔයාලට බලන්න green ආපු red. ඊට පස්සේ ආපු මෙතනින් මේ තප්පර මේ විනාඩි ගාන ගියරස් මෙතන තප්පර 30 ගියාට පස්සේ මෙතන ලොක් වෙනවා. එතකොට අපිට මොකුත් මෙතනින් දාන්න බෑ. මේ විදිහට මේවට එන්න බෑ. ඊට පස්සේ ඒ තප්පර 30න් පස්සේ අපිට ඒ වෙලෙම රිසල්ට් එක කියනවා අපි මේක දිනුම්ද ලොස්ද කියලා. ඉතින් මම හිතන්නේ මම දැන් අරකට green එක දාන්න තිබ්බේ. ඒ green දාලා ඒ green දාපුවා ඉන්න මේ 100ක් දාලා මේක සක්සස් වෙලා තියෙනවා. 1000ක් දාපු කට්ටියට 1000ක් සක්සස් වෙලා ඉන්කම් එක. ඒ කියන්නේ දැන් අපි 100ක් දාවොත් ඒක 200ක් වෙලා යනවා. 1000ක් දැම්මොත් 2000ක් වෙලා යනවා. ඒක දැන් මෙතන කියන්නේ. ඉතින් මේ දෙන්නේ යාගේ සිග්නල්. මේක වැඩි දෙයක් නැහැ. මේ ඉගෙන ගන්න දේවල් නෑ. හරිම ලේසි. ඉතින් මේකේ පොඩි කතන්දරයක් තියෙනවා. මේක එහෙම එක දිගට අපිට වින් කරන්නත් බෑ. දැන් ඔයා හිතන්න මේක සමහර වෙලාවල් තියෙනවා. දැන් මං විතර green එකට 100ක් දැම්මනේ. හරි බැරි වෙලාවත් ඒක green නැතුව red එනවා. එහෙම වෙන වෙලාවල් තියෙනවා. එහෙම red ආවට පස්සේ ඒක මෙතන fail වෙනවා. එතකොට අපේ දාපු 100 නැති වෙනවා. හැබැයි අපිට මේකේ පාඩු ලබන්න නැතිව win එක විතරක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනද මෙතන ආපු green එක ආවේ. ඉතින් මේ ඔයා හිතන දැන් මම මෙතන green දාලා මෙතන red ආවනම් අපිට 100 loss වෙනවා. ඒ 100 loss ද කියලා මෙතනින් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන අපිට දාපු betting පෙන්නනවා. දැනට මේකේ මොකද දාපු නැතිනම් පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ අපිට දැන් මම හිතන්න මෙතනින් දාලා අපි 100 loss වුණාම ඒගොල්ලෝ අපිට ඒ වෙලෙම ආපු සිග්නල් එකක් දෙනවා. ආපු ඒගොල්ලෝ කල එක කියලා මේකට දාන්න කියලා. ඒගොල්ලෝ හැබැයි දාන්න කියන්නේ අපි දැන් කලින් 100ක් නේ දැම්මේ. ඒගොල්ලෝ කියනවා ඒ දාපු 100 තුනෙන් ගුණ කරලා දාන්න කියලා. ඒ කියන්නේ ඔය දැන් 100ක් දැම්ම නම් ඒගොල්ලෝ කියන අපිට 300ක් දාන්න කියලා. අයියේ එහෙම කියන්නේ. දැන් ඔයා හිතන්න මම මෙතන 100 දාලා ඒක ලොස් වුණාම ආයෙ මං සැරයක් ආපු ඒගොල්ලෝ ඒ වෙලෙම සිග්නල් එක දුන්නා ආපු 300ක් දාන්න. එතකොට දැන් මං දාපු 100 කලින් දාපු 100 ලොස් වෙලානේ. ඒ ලොස් වෙච්ච 100 අයින් වෙනවා. ඒ ලොස් වෙච්ච 100 වෙනුවට ඒගොල්ලෝ කියන 300ක් දාන්න කියලා. එතකොට ඒකෙන් වෙන්නේ මම පෙරදිච්ච 100යි පෙරදිච්ච 100 ආයක දින්නට පස්සේ පෙරදිච්ච කලින් ලොස් වෙච්ච 100ට තව 100ක් එනවා. එතකොට ඒකත් එක්කම තව ලාභෙකුත් අපිට ඇඩ් වෙනවා අර තව වැඩිපුර දාන 100. ඒ හින්දා තමයි ඔයාලට 3 investment method එකට මේකට සල්ලි කරන්න කියන්නේ. ඉතින් මේක හරිම ලේසි වැඩ. කොන කෙනෙක්ට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඉවසීම තියෙන්න ඕන. ඉවසීම සහ පොඩ්ඩක් මේකේ වැඩ වෙන විදිය පොඩ්ඩක් බලලා කරන්න ඕන. ඉතින් මගේ WhatsApp group එකක් තියෙනවා. මම ඒකේ කට්ටියට හරියටම කියලා දෙනවා කොහොමද මේක හරියටම කරන්න කියලා. ඉතින් මේ වෙනකොටත් මාත් එක්ක පොඩ්ඩක් කට්ටිය කුදු වෙලා මේක කරනවා. කරලා ගොඩ ගිය කට්ටියක් ඉන්නවා. ලොස් වෙච්ච කට්ටියක් ඉන්නවා. මොකද මේක හැමෝටම කරන්න බෑ. මේක මොකද ඉවසීම කියලා දේ පොඩ්ඩක් තියෙනවා. ඉතින් මේක ඔයාලට කියන මේක වැඩ පටන් ගන්න ඕන. ඔයා මේ මං කිව්ව විදිහට රෙජිස්ටර් වෙලා මෙතන ඔයාලට බලන්න මයින් කියලා එකක්. මෙතන දාලා මෙතන මේකට රීචාර්ජ් කරගන්න ඕන. මෙතන රීචාර්ජ් කියන එකට ගියාට මේකට අනිවාර්යෙන් මෙතන ඒගොල්ලෝ කියනවා USDT amount must be greater than or equal to USDT 10කට. ඔයා මේකට අනිවාර්යෙන් USDT 10කට 10ක් තමයි මේකේ අඩුම ඩිපොසිට් එක කරනවා. මේක හිතනවා 9ක් ඩිපොසිට් කරා කියලා ඒක ඩිපොසිට් වෙනවා වගේ සල්ලි ටික අපරාධ කැපිලා යනවා. ඉතින් ඔයා කරන්න ඕන ඔයාගේ Binance wallet එකේ හරිය මොකේ හරි තියෙන හැකි මේ TRC20 wallet address එකකින් යවන්න. Binance එක හරහා එවනකොට මෙන්න මේ address එක copy කරගෙන ඔයා අඩුම ඩොලර් 10ක් නම් මේක ඩිපොසිට් කරන්න හිතන් ඉන්නේ. ඔයා මෙතනින් මේක copy කරන් ගිහිල්ලා Binance එකේ ඔයාලා ගන්න තියෙන්නේ මේ සල්ලි ක්‍රිප්ටෝ යවන විදිය. ඉතින් ඔයාලා එතෙන්ට ගිහලා ඒක දාන්න තමයි මම හෙඩ්ජ් දාන්න. ඊට පස්සේ එතෙන්ට ගිහලා මේ ඇඩ්‍රස් එක පේස්ට් කරලා ඔයා අනිවාර්යෙන් TRC20 ඇඩ්‍රස් එක තේරුවම ඒගොල්ලෝ TRC20 චේන් එකෙන් එවනකොට ඒගොල්ලෝ ඩොලර් එකක ෆී එකක් ගන්නවා. ඒ හින්දා අනිවාර්යෙන් අමතකම කර ඩොලර් 11ක් මේකට ඇඩ් කරන්න. ඩොලර් 11න් ඩොලර් එකක් කැපිලා ඩොලර් 10ක් වෙන්නේ. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ඔයාගේ ට්‍රාන්ස්ෆර් සක්සස් කරාට පස්සේ අනිවාර්යෙන් ආපහු මෙතන රීචාර්ජ් කියන එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා ට්‍රාන්ස්ෆර් පිනිස් කියලා ඔයාලට පේන ඇති. ඒක එකපාරක් ටච් කරන්න. මේක ෆෝන් එකකිනුත් කරන්න. ෆෝන් එකෙන් තමයි කරන්නේ මේක. මම ඔයාලට ලේසි වෙන්න ඉඳලා මම මේකට දාගත්තේ.
එහෙම ට්‍රාන්ස්ෆර් ෆීස් කියන එක දෙන්න. ඊට පස්සේ විනාඩි 10ක් වගේ ඇතුළත මෙතන වාගේ පොයින්ට් 1000ක් පෙන්නනවා. හරිද? ඊට පස්සේ ඔයාලට අර විදියට මට WhatsApp message එකක් දාලා ඔයාලට signal group එකට add වෙන්නත් පුළුවන්. මම මේ link එකත් පල්ලෙහා වීඩියෝ එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට මෙතනින් ආපු සල්ලි ගන්න නම් ඔයා ගන්න බයිනෑන්ස් එකට හරි ට්‍රස් වලට එකට හරි ගන්න පුළුවන්. මෙන්න මෙතන බෑන්ක් කාඩ් කියන එකට ගිහිල්ලා එතන USDT cash out කියලා ඊට කලින් මෙතන add කියලා එකක් තියෙනවා අර වෙනදී. මෙතන USDT account කියලා තියෙනවා. ඔයාගේ දැන් බයිනෑන්ස් එකේ නම් USDT spot wallet එකේ USDT receive address එක තියෙනවා. ඒක ඔයා මෙතන ගිහලා එහෙම paste කරලා මෙතනින් add කියන එක දෙන්න. එතකොට ඔයාලට මෙතන වෙන දේ add වුණා. ඊට පස්සේ මේක withdraw එකක් ගන්නවා නම් withdraw ගියා. මෙතන withdraw කියන එකෙන් මෙතන USDT cash out කියන එක දුන්නා. මෙතන account එක දෙයරුවා. ඊට පස්සේ අර අතනදි දුන්න password එක ගහුවා. මෙන්න මෙතන තියෙනවා ඔයා ගන්න ගාන ගහන්න. ඕක ගාන ගැහුවා. withdraw දුන්න ගමන් විනාඩි 5ක දුරකට අනිවාර්යෙන් withdraw එක හම්බ වෙනවා. ඉතින් මේක මහා දෙයක් නෑ ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. බට මම හිතනවා ඔයාලට හැමෝටම මේක තේරෙන්නේ නැති කියලා. ප්‍රශ්න තියෙන අය යටින් කමෙන්ට් එකක් හරි නැත්නම් මගේ WhatsApp group එකට ඇඩ්ලා මගෙන් අහන්න ඕනම දෙයක් ඕන වෙලාව කියලා දෙනවා. ඉතින් මේකේ කවුරු නිකන් හියට සල්ලි දෙන්න නැහැ. මොකද අපි ගේම් එකක් ගහලා සල්ලි හොයාගත්තොත් තමයි. ඉතින් මම ගොඩක් දේවල් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේ ඒ අතරින් මට හම්බුන හොඳ සයිට් එකක් මේක. ඉතින් හැමෝටම ආරාධනා කරනවා වෙන එකතු වෙලා ඉන්න මේ වැඩේ කරගෙන යන්න. ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා බලන්න. මම මගේ වීඩියෝ එක අවසන් කරන්න. ප්‍රශ්න තියෙන අය WhatsApp එකේ message එකක් දාන්න මම නම්බර් එක දාලා දෙන්න බලන්න. එහෙනම් අදට සමෝල